ආයිබෝවන්. මේ සුභාසිතය කියන්නේ අපූර්ව කාව්‍යයක්. ඒකේ තියෙනවා මේ අලගෙවන්න මහත්තයා ලියපු කවි. මුකේටිතුමා කිව්වහමත් හරිය ඉතින් මහත්තයා කියලා කිව්වේ. ඒ වගේනේ. දැන් ඒකේ කවි තියෙන්නේ අද ජීවිතයට කියලා මට හිතෙනවා බොහෝ දුරට. මොකද අපි ජීවිතේ අදනේ. අපිට ඒව අදාළයි. මෙන්න ඒ තව කවියක්. පරසිදු පබුදනන් සෙව්පමණින් මහරු බෙලනිදි මදවුවත් නොකෙරිති රුපුන්සරු බරනිදු ගෙල වෙසෙන නාරද වෙමින් ගරු ගුරුලිදු අතින් ඇසි කිම යහළු තොරතුරු කියලා. يعني මේ පරසිදු පබුදනන් සෙව්පමණින් මහරු මේ ප්‍රසිද්ධ ප්‍රභූ ජනයා ආශ්‍රය කර පමණින්ම සමහර යද ගන්නවනේ. අපි ආයින්නෝනේ එහෙම. ඔය පොලිටිෂියන්ස් පස්සේ යන, සල්ලිකාරයෝ පස්සේ යන, පතාල යන, වැඳ යන, හරි දිගට නෙවෙලා වදින මිනිස්සුත් ඉන්නේ. හරි ඒ වගේ එහෙම අය පිටිපස්සේ යන ඒගොල්ලෝ ඒ ලොකු අයගේ පිටිපස්සේ යන කට්ටිය හරි ප්‍රසිද්ධ ජනයා ආශ්‍රය කරන පමණින්ම උන් හිතනවා උනුත් ඒ ගන්නවා වගේ කියලා මේ අහිංසක අසරණයන්ට එක එක දේවල් කරනවා. දැන් මෙතන තියෙන්නේ බරලින්දු ගෙල වෙසෙන නාරද වෙමින් ගරු ගුරුලින්දු අතින් ඇසි කිමේ හලුතුරුදු මේ ඊශ්වරයාගේ බෙල්ලේ ඉන්න නාගයා ගුරුලගෙන් අහනවා කොහොමද යාළුවා සැපසනීප කොහොමද මචං ඔය වෙනදා පාරේදී හම්බුනා නම් කාලා දානවා ආයේ මුකුත් නෑ නාගයාව කානවා ගුරුලා නේ බලවත් එතන ගුරුලා එක කරන්නේ මොකද මේ නාගයා ඉන්නේ බර්මින්දුගේ බෙල්ලේ ඊශ්වරයාගේ බෙල්ල නිසා ගුරුලාට බයයි ඒ වගේ තමයි අර සමහරුන්ට අතවර නොවෙන්නේ ඔය කියන එක හාපාරු කට්ටියට අතවර නොවෙන්නේ අර ලොකු කට්ටිය එක්ක ඉන්න තාක්කල් විතරයි. ලොකු කට්ටියෙන් හැදිච්ච දාට ඒගොල්ලෝ ඉවරයි. දැන් සමහර උදාහරණ අපි තියෙනවනේ ඊයේ පෙරේද වෙච්ච දේවල් ගොඩක් අපේ ලංකාවේ දේවල්. ඉතින් ඔය ඕක මම හිතන්නේ මේ අපි ගන්න ඕන හොඳම මේ උපදේශක්. ඉතින් ඔය මේගොල්ලෝ තමයි ඔය ලොකු කට්ටිය එක්ක ඉඳලා මේ පොඩි අයගේ ජීවිත අවුල් කරන්නේ. මේ ඊයේ පෙරේදත් අපි දැක්කා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් කොහේ හරි ඇවිල්ලා රජයේ නිලධාරියෙක්ට පුප්පනවානේ. අර වීඩියෝ එකක් ගියේ ඉතින් ඒ වගේ වෙන්නේ ඒක තමයි අර පළාත් සභා මන්ත්‍රී හිතනවා ඒ ආණ්ඩුවේ නිසා බර්නිදු ගෙල තමයි වාසය කරන්නේ. අර අහිංසකයාට ගිහලා පුප්පනවා නේ. කොහොමද? ඒකයි වැඩේ. ඔන්න ඕක හැබැයි ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ඒ ඉවරන දවසක් එනවා කොයි එකක්. හරි? කොයි ආණ්ඩුවක් ඉවරන දවසක් එනවා. මතක තියාගන්න. මේ ආණ්ඩුව විතර නෙමෙයි ආටිවිච් ආණ්ඩුවත් ඉවර වුණානේ. හැබැයි මේ කවි වලින් ගන්න උපදේශ තියෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඉතින් අපි නැවත හමු.